වලදී මව්පියන්ට පදිංචිය සම්බන්ධ සහ පදිංචිය තහවුරු කිරීමේ ගැටලු වලට බහුලව මුහුණ දීමට සිදුවිය. විශේෂයෙන්ම පදිංචි ස්ථානයේ හිමිකම තහවුරු කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඉන් ඉදිරියට ඇති ලකුණු සපයා ගැනීමේ හැකියාවක් ඔවුන්ට අහිමි වෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නව චක්‍රලේඛයෙන් මගින් එකී පදිංචිය තහවුරු කිරීමේ ගැටලුවට නිසු විසඳුම් ලබා දී තිබේද. පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ පහුගිය කාල වකවානුවලදී විවිධ අක්‍රමිකතා සිදු වූ බව නිරීක්ෂණය විය. විශේෂයෙන්ම පොරොත්තු ලේඛනයේ පවා නම සඳහන් නොමැති සිසුන් ඇතැම් පාසල් වලට ඇතුළත් කරගෙන ඇති බවට එල්ල වූ චෝදනා නැවත සිදුවීම වළක්වා ගැනීමටත් ඇතුළත් කිරීම විධිමත් කිරීමටත් මෙවර චක්‍රලේඛය මගින් ගෙන ඇති පියවර හා පිළියම් මොනවාද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී වඩාත් ඵලදායී ඉගෙනීම් ක්‍රියාවලියක් උදෙසා පන්ති කාමර කළමනාකරණය ප්‍රධාන සාධකයක් වේ. කෙසේ වුවද දැනට පන්ති කාමරවල සිටින අධික සිසුන් සංඛ්‍යාව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බාධාවක් බව පෙනී යන බැවින් ඒ වෙනුවෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? ගරු අග්‍රාමාත්‍යතුමිය. ගරු කතානායකතුමනි, පදිංචි ස්ථානය තහවුරු කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ගෙන් මානව හිමිකම් කොමිසන් සභාවෙන් හා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවෙන් ලැබී ඇති නිර්දේශද පදනම් කර ගනිමින් පහත සංශෝධන 2027 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ 25 ඇලයිරක් 2026 චක්‍රලේඛනයට ඇතුළත් කර ඇත. ඒක ඇමනුම එක හැටියට මම සභාගත කරනවා. එම චක්‍රලේඛයේ 7.2.1 වගන්තිය පරිදි පදිංචිය තහවුරු කරන ප්‍රධාන ලේඛන යටතේ අයදුම්කරු කලත්‍රයා අඛණ්ඩව වසර 8කට වැඩි කාලයක් රජයේ ඉඩමක අදාළ ලිපිනයේ පදිංචි බවට අදාළ ප්‍රදේශයේ නාගරික කොමසාරිස් ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කරන සහතික සඳහා ලකුණු 5ක් ලබා දෙනවා. මෙමගින් රජයේ ඉඩමක වසර 8කට වඩා වැඩි කාලයක් පදිංචිව සිටින පුරවැසියන් සඳහාද වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා සලකා බලනු ලබයි. වෙනත් පිළිගත හැකි ලේඛන සඳහා පදිංචි ස්ථානයට අදාළව අයදුම්කරු කලත්‍රය අදාළ ලිපිනයේ අඛණ්ඩව ස්ථිර පදිංචිකරුවෙකු නම් අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන වර්ෂයේ ජූනි 30 දින වන විට පූර්වවාසන්න වර්ෂ 6ක් දක්වා වූ කාලයක් පදිංචි ලිපිනය සනාථ කෙරෙන ලේඛන 4ක් සඳහා ලකුණු ලබා දෙනවා. ඒ ලකුණු ලබා දෙන ක්‍රමයක් මම සභාගත කරනවා. සලකා බලන ලබන වර්ෂයක් සඳහා අයදුම්කරු කලත්‍රයා නමින් පවතින පහත එක් ලේඛනයකට ලකුණු 0.2ක් බැගින් හෝ අයදුම්කරුගේ කලත්‍රයාගේ මවගේ හෝ පියාගේ නමින් පවතින පහත එක් ලේඛනයකට ලකුණු 0.1ක් බැගින් හෝ ලබා දීම. එනම් විදුලි බිල්පත්, ජල බිල්පත්, වරිපනම් බදු බිල්පත්, අක්කර බදු බිල්පත්, අයදුම්කරු කලත්‍රයාගේ උපැන්න සහතික, විදුලි බිල්පත්, ජල බිල්පත් ඉදිරිපත් කිරීමට ගැටලු සහගත වන අවස්ථාවලදී අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන වර්ෂයේ ජූනි 30 දින වන විට පූර්වාසන්න වර්ෂ 6ක කාල සීමාව තුලදී පදිංචි ස්ථානයේ අදාළ බිල්පත් සඳහා බිල්පත් හිමියා ලෙස ලියාපදිංචි කර ඇති සියලුම පුද්ගලයන් හා ලියාපදිංචි කළ දින සඳහන් වන පරිදි අදාළ ආයතනය විසින් නිකුත් කරන ලද ලිපියක් ඉදිරිපත් කළ හැකිය. මෙහිදී එම ලිපියේ ලිපිවල නිර්වාද්‍යතාවය අදාළ ආයතන වලින් තහවුරු කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතුය. ග්‍රාම නිලධාරී විසින් අයදුම්කරු කලත්‍රය අදාළ ලිපිනයේ පදිංචි බවට සහතික කරන්නේ නම් ඉහත වගුවේ සඳහන් කාල සීමා අතරින් අයදුම්කරු විසින් ලේඛන ඉදිරිපත් කරනු ලබන කාල සීමාව සඳහා පමණක් ලකුණු ලබා දිය යුතුය. එසේ ලකුණු ලබා දීම සඳහා අවම වශයෙන් ඉහත ලේඛන වලින් 3ක්වත් අදාළ කාල සීමාවට ආවරණය වන පරිදි තිබිය යුතුය. අදාළ කාලය තුළ අයදුම්කරුගේ හෝ කලත්‍රයාගේ මවපියා නමින් ගෙවන ලද බිල්පත් පසුව අයදුම්කරු හෝ කලත්‍රයා නමින් ගෙවා ඇතනම් ඒ පාර්ශව විසින් බිල්පත් ගෙවන ලද කාලච්ඡේද දෙකම සැලකිල්ලට ගෙන ලකුණු ලබා දෙනු ලබයි. ප්‍රශ්න අංක 2 ඇතැම් පාසල්වල පොරොත්තු ලේඛනයේ සිටින සිසුන් ඇතුළත් කිරීමෙන් අනතුරුව තවදුරටත් පුරපාඩු පවතින අවස්ථාවලදී සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි මත පදනම්ව ඒ සඳහා අවශ්‍ය වන විධිවිධාන පහත පරිදි චක්‍රලේඛයට ඇතුළත් කර ඇත. 25 ඇලයිරක් 2026 චක්‍රලේඛයේ 9.3.1 ඡේදය අනුව
2027 වර්ෂයේ සමාන්තර පන්තියකට සම්මුඛ පරීක්ෂණයෙන් තොර ගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව 35කි. තාවකාලික ලයිස්තුවට අමතරව ලකුණු ප්‍රමුඛතා අනුව එක් ගණයකින් වෙනම පුරප්පාඩු සංඛ්‍යාව මෙන් 50%ක් වනසේ තාවකාලික පොරොත්තු ලේඛනයක්ද සකස් කළ යුතුය. යම් හේයකින් පාසලේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව පිරවීම සඳහා උක්ත 50%ට සීමාව ඉක්මවා තාවකාලික පොරොත්තු ලේඛනය සකස් කිරීම අවශ්‍ය වන්නේ යයි නිරීක්ෂණය වන්නේ නම් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ අනුව ජාතික පාසල් සඳහා ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂකගේද පළාත් පාසල් සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේද පූර්ව අනුමැතිය මත පුරප්පාඩු සංඛ්‍යාව මෙන් 100ක් වනසේ තාවකාලික පොරොත්තු ලේඛනය සකස් කිරීම හෝ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ සියලුම අයදුම්කරුවන් ඇතුළත් වනසේ තාවකාලික පොරොත්තු ලේඛනය සකස් කිරීම හෝ සිදු කළ යුතුය. ප්‍රශ්න අංක 3 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් මේ වන විට සමාලෝචනය කරමින් පවතින අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සකස් කරනු ලබන ප්‍රතිපත්තියට අනුකූලව ඉදිරියේදී පන්තියක සිටිය ශිෂ්‍ය සංඛ්‍යාව සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ගරු කතානායකතුමනි, එතන එක පාට කරන්න පුළුවන් වෙනසක් නෙවෙයි. මේක කාලයක් තිස්සේ පන්තියක ඉන්න ළමයි සංඛ්‍යාව වැඩි වෙමින් පවතින නිසා ඒ නිසා ඒ අවශ්‍ය යටිතල පහසුකම් මානව සම්පත් දියුණු කරමින් තමයි අපිට අවශ්‍ය මට්ටමට ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා තමයි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ.